කළමනාකරණය පිළිබඳ තුන්වන වසරේ උපාධිය හදාරන මම අද ඔයාලත් එක්ක බෙදාගන්න යන්නේ ජාතික වැවි කළමනාකරණ ආයතනයේ සතු වටිනාම අධ්‍යාපනික සම්පතක් වන ආදර්ශ තේ කර්මාන්ත ශාලාවේ වැඩ කටයුතු කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා ඔයාලට පෙන්වන්නයි. ජාතික වැවි කළමනාකරණ ආයතනය කියන්නේ වැවි ශේෂය ආශ්‍රිතව දැනුමෙන් පරිපූර්ණ විද්‍යාඥයන් බොහෝ පිරිසක් බිහි කරන ස්ථානය. ඉතින් මේ ජාතික වැවි කළමනාකරණ ආයතනය තමයි දැන් ලංකාවේ අධ්‍යාපනික වශයෙන් ශිෂ්‍යයන් විවෘත කර තියෙන එකම ආදර්ශ තේ කර්මාන්ත ශාලාව පිහිටා තියෙන්නේ. අපි දැන් කර්මාන්ත ශාලාව ඇතුළට ගිහින් බලමු එහි වැඩ කටයුතු කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. කර්මාන්ත ශාලාවට දළු රැගෙන ආපසු ඒවා තේ නිෂ්පාදනයේ පළමු පියවර වන විදරින් නොහොත් දළු මැලවීමේ ක්‍රියාවලිය සඳහා දළු කර්මාන්ත ශාලාවේ ඉහළ මහලට රැගෙන යාමට මෙම යන්ත්‍රය භාවිතා කරනවා. තේ නිෂ්පාදනයේ පළමු පියවර වන දළු මැලවීම සඳහා අපි විදරින් ට්‍රප් නැමැති මෙම යන්ත්‍රය භාවිතා කරනවා. මෙහිදී පැය 12-14ක් පමණ දළු උණුසුම් වායු ධාරාවක් මගින් වියලීම සිදු කරයි. මෙම ක්‍රියාවලියේදී තේ දළුවල ජල ප්‍රතිශතය 50% දක්වා අඩු කරන අතර දළුවලට රබර් කන්ඩිෂන් එකක් ලබා දෙයි. ඊළඟ ක්‍රියාවලිය දළු ඇඹරීමයි. මේ සඳහා අපි රෝලින් මැෂින් එක භාවිතා කරනවා. මෙම යන්ත්‍රය ප්‍රෙෂර් කට් එකකින් සමන්විත වන අතර යම් පීඩනයක් යටතේ දළු ඇඹරීම සිදු කරයි. මීළඟට ඔබ දකින්නේ රෝල් බ්‍රේකර් යන්ත්‍රයයි. මෙම යන්ත්‍රය මගින් දළු ඇඹරීමෙන් පසුව දළු ලිහිල් කිරීම සිදු කරන අතර රෝලින් ක්‍රියාවලියේදී රත් වූ දළු සිසිල් කිරීමද මෙම යන්ත්‍රය මගින් සිදු කරයි. මේ ඔබ දකින්නේ රොටවේන් ක්‍රමයට තේ නිෂ්පාදනයේදී යොදා ගන්නා රොටවේන් යන්ත්‍රයයි. තේ කර්මාන්ත ශාලාවක පරිසර තත්ත්ව මනාව පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍යම උපාංගයක් වන්නේ තෙතමන පද්ධතියයි. කර්මාන්ත ශාලාවේ ආර්ද්‍රතා මට්ටම නිසියාකාරව තබා ගැනීම සඳහා නිතරම ආර්ද්‍රතා මානයක් කර්මාන්ත ශාලාවේ තිබිය යුතුය. තේ නිෂ්පාදනයේ ප්‍රධානම පියවරක් වනුයේ ෆර්මන්ටේෂන් හෙවත් හැසවීමේ ක්‍රියාවලියයි. මේ සඳහා විශේෂිත වූ මේසයන් භාවිතා කරයි. මෙම පියවරේදී තේවල වර්ණය වැඩි දියුණු වීම ආවේනික රසය වර්ධනය වීම සිදුවේ. තේ පැසවීමේ ක්‍රියාවලියෙන් අනතුරුව තේ වියලීම සිදු කරයි. මේ සඳහා ඩ්‍රයර් යන්ත්‍රය භාවිතා කරනු ලබයි. මෙහිදී තේ කොළවල ජල ප්‍රතිශතය 3% දක්වා අඩු කිරීම සිදුවේ. තේ කොළ වියලාගත් පසු වියලූ තේ කොළවල ඇති ෆයිබර් ඉවත් කිරීම සඳහා ෆයිබර් එක්ස්ට්‍රැක්ටර් යන්ත්‍රය භාවිතා කරනු ලබයි. මෙම කර්මාන්ත ශාලාවේ දැකිය හැකි තවත් යන්ත්‍රයක් වනුයේ තේ නිෂ්පාදනයේ අවසන් පියවර වන තේ ග්‍රේඩින් නැත්නම් ශ්‍රේණිගත කිරීම සඳහා භාවිතා කරනු ලබන ශිෆ්ටර් යන්ත්‍රයයි. වැවිලි ශේෂ්ත්‍රයට අවතීර්ණ වන ශිෂ්‍යයන්ට හා වැවිලි ශේෂ්ත්‍රයේ නියැලෙන්නන් හට මේ ආකාරයට තේ නිෂ්පාදන ක්‍රියාවලිය සියසින් දැක බලා ඉගෙන ගැනීමට ජාතික වැවිලි කළමනාකරණ ආයතනය සලසා ඇත්තේ මහඟු වූ අවස්ථාවක්.